नमस्ते आप सभी को। नमस्ते। मेरी आवाज आ रही है ना माँ बहनों ने द පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න මාව ඇහෙනවද නැද්ද කියලා චුට්ටක් අපි මීටින් එක කන්ටිනියු කරගෙන යන්න කලින් chat box එකේ දාන්න ඔයාලට ඕන කෙනෙක්ට කියන්න පුළුවන් නැත්නම් අත උස්සලා හරි කන්ෆර්ම් කරන්න මාව ඇහෙනවද කියලා ඇහෙනවනේ ठीक है ऐसे तो हम शुरू करेंगे එහෙනම් අපි පටන් ගමු सबसे पहले आप सभी का हार्दिक स्वागत है ඔයාලා හැමෝම සාදරෙන් ආදරෙන් පිළිගන්නවා අපේ කැම්පස් එකට එතකොට මම මුලින්ම මම කිව්වොත් මම මිස් අනුත්තර රත්නායක දැනට සිප්පේ කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩ කරනවා අපි දැන් ඔයාලට මුලින්ම මේ පටන් ගන්න යන්නේ ඔයාලගේ බැච් එක ඇත්තටම මේ 24 වෙනි බැච් එක සර්ටිෆිකේට් ඉන් හින්දි ලැන්ග්වේජ් බැච් එක මේ පටන් ගන්න යන්නේ 24 වෙනි එක. එතකොට එක දිගට අවුරුදු දෙකකට වැඩි කාලයක් මම දැන් සිප්පේ ආයතනයත් එක්ක වැඩ කරනවා. එතකොට අලුත් ජර්නි එකක් ඔයාලා පටන් ගන්න යන්නේ දැන් මේ අපිත් එක්ක එකතු වෙලා හින්දි භාෂාව මුල ඉඳන් ඉගෙන ගන්න. හින්දි භාෂාව කියලා කියන්නේ කොයි තරම් ලස්සන වටින ලැන්ග්වේජ් එකක්ද කියලා මම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑ ඔයාලටනේ. ඔයාලා මේ වෙද්දි එක එක අරමුණු උදෙසා මෙතෙන්ට සහභාගී වෙලා ඇතිනේ. දැන් අපි මුලින්ම කතා කරොත් හින්දි කියන්නේ ලෝකයේ වැඩිපුරම කතා කරන භාෂාවන් පහෙන් එකක්. මේ වෙද්දි තුන්වන ස්ථානයේ වගේ තියෙන භාෂාවක්. විශේෂයෙන්ම හින්දි, උර්දු භාෂා ටිකක් සමීපව අපිට ඇහෙනවා. එතකොට ඒ ලැන්ග්වේජස් අපි එකට තමයි අපිට මේ ගොඩක් සමීපයි. ඒ කියන්නේ දැන් උර්දු කතා කරන අයත් හින්දි භාෂාවට සම්බන්ධ මේවා ට්‍රේසස් කතා කරනවා. එතකොට ওই දෙකම එකට එකතු කරාම ලෝකය පුරාම ගත්තොත් ලෝකයේ තුන්වෙනියට වැඩිපුරම කතා කරන භාෂාවක් 3-4 වගේ යන භාෂාවක්. ඉතින් මේ භාෂාව ඔයාලට කොච්චර ඕන වෙනවද කිව්වොත් අපි මේ පැත්ත ගැන කතා කළොත් එහෙම ඔයාලා මේ වෙද්දිත් දන්නවා හින්දි භාෂාව කියන්නේ ගොඩක් මැද පෙරදිග රටවල් වල සේවය කරන අයට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙලා තියෙන භාෂාවක් කියලා. අපිත් එක්ක ගොඩාක් අය සම්බන්ධ වෙනවා මැද පෙරදිග රටවල් වල ඉන්න අය. ඒ වගේම හින්දි භාෂාවෙන් කස්ටමර් සර්විස් ෆීල්ඩ් එකේ වැඩ කරන අය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒත් එක්කම ඔයාලගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් විදිහට ඉස්සරහට අරන් යන්න අපිත් එක්ක ගොඩක් අය සම්බන්ධ වෙනවා. හින්දි භාෂාව ඉස්සරහට ඉගෙනගෙන යන්න. ඒ වගේම සමහර විට මෙතන ඇති හින්දි භාෂාවෙන් තවත් මම ක්වොලිෆිකේෂන් කම්ප්ලීට් කරගෙන මම හින්දි ගුරුවරයෙක්, හින්දි ලෙක්චරර් කෙනෙක් මම වෙනවා කියන අදහසින් ඉන්න දරුවෝ මෙතන ඇති. ඒ වගේම සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ඉන්දියානු විභාග කරන දරුවෝ මෙතන ඇති. ඉතින් ඔයාලා හැමෝටම ආදරයෙන් මම ආරාධනා කරනවා එන්න මේ ලස්සන භාෂාව ඉගෙන ගන්න. අපිත් එක්ක මාත් එක්ක ඉගෙන ගමු. මාස 4ක් පුරාවට ඔයාලට මට පුළුවන් උපරිමයෙන් මම දන්න දැනුම උපරිමයෙන් මම ඔයාලට බෙදන්න ලෑස්ති වෙනවා. හරි. එහෙනම් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. අපි දැන් ඔයාලට මේ පටන් ගන්න යන්නේ සර්ටිෆිකේට් ඉන් හින්දි ලැන්ග්වේජ් කියන පාඨමාලාවනේ. එතකොට සර්ටිෆිකේට් ඉන් හින්දි ලැන්ග්වේජ් කියන්නේ නිකන්ම ඔයාලා ලැන්ග්වේජ් එකට මඟ පෙන්වීමක් දෙන එකක්. ඒ කියන්නේ ඔයාට බේසික් ටික කවර් කරන පාඨමාලාවක් තමයි මේක. මේක බේසික් කවර් කරනවා වුණාට අපි මේක ඇතුලේ මේ මාස 4 ඇතුලේ ඔයා හින්දි භාෂාවෙන් කිසිම තැනකදී අසරණ වෙන්නේ නැති වෙන්න සිලබස් එක හදලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට ලොකු සිලබස් එකක් තියෙනවා මේක ඇතුලේ කවර් කරන්න. ඔයාට වැඩ ගොඩක් කරන්න තියෙනවා. ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒක තමයි අපේ සහතික පත්‍ර පාඨමාලාවේ මුල්ම අරමුණ. ඒ වගේම මෙතනින් ඉදිරියේදී ඔයාලට කෝසස් වලට ජොයින් වෙන්න ඕනේ නම් ඒ විදිහට සම්බන්ධ වෙන්නත් පුළුවන්. දැන් අපේ සහතික පත්‍ර පාඨමාලාව ගැන කතා කරොත් අපි සිප්පේ ආයතනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් ආයතනයක්. ඉතින් මේ කෝස් එකත් මේ සියලුම කටයුතු මුල ඉඳන්ම මම මේකේ ලෙක්චරර් කෙනෙක් විදිහට highly recommend කරන්න පුළුවන් ආයතනයක්. විශේෂයෙන්ම අපේ කස්ටමර් සර්විස් බලන, ඒ කියන්නේ ස්ටුඩන්ට් කෝඩිනේටින් පැත්ත කරන අපේ හැමදෙනාම, ඒ වගේම ඉහළ තනතුරු දරන හැමදෙනාම මේ හැමෝම ඔයාලට හරිම සුහදශීලීව ඕනම දෙයක් කතා බහ කරලා විසඳ ගන්න පුළුවන්. අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට උපදෙස් ගන්න පුළුවන්, උදව් උපකාර ගන්න පුළුවන් ටීම් එකක් තමයි අපේ කැම්පස් එකේ ඉන්නේ. ලෙක්චරර්ස්ලා හැමෝමත් ඒ වගේම තමයි. ඉතින් අපි හැමෝටම හම්බෙන්න පුළුවන් BMICH එකේ ග්‍රැජුවේෂන් එක තියෙනවා. ඉතින් හැම අවුරුද්දකම ඒ විදිහට අපේ කැම්පස් එක ගැන වැඩි විස්තරයක් ඔයාලට කලින් ප්‍රසන්ටේෂන් එකේදී, වීඩියෝ එකේදී දකින්න පුළුවන් වෙන්න ඇති. අපි විශේෂයෙන් ඉන්ටර්නැෂනල් යුනිවර්සිටිස් කිහිපයක් එක්කම මේ වෙද්දි සම්බන්ධ වෙලා වැඩ කරනවා.
වෙනවා. ඉතින් අපේ ආයතනය ගැන වැඩි විස්තර කලින් වීඩියෝ එක බලපු කට්ටිය දකින්න ඇති. එතකොට අපි සර්ටිෆිකට් ඉන් හින්දි ලැන්ග්වේජ් නේ දැන් මෙතන කරන්නේ. ඉතින් ගොඩක් අයට තියෙන මුල්ම ප්‍රශ්නේ තමයි මේ කෝස් එක කම්ප්ලීට් කරාම සර්ටිෆිකට් එකක් හම්බ වෙනවද? ඔව් හම්බ වෙනවා. නිකන් සර්ටිෆිකට් එකක් නෙවෙයි ඔයාලට හම්බෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් පාඨමාලාවකින් තමයි ඔයාට මේ සර්ටිෆිකට් එක හම්බෙන්නේ. නිසා ඔයාට මේක කවදාවත් පාඩුවක් වෙන්නේ නැති සර්ටිෆිකට් එකක්. විශේෂයෙන් ඔයාට මේ සර්ටිෆිකට් සාම්පල් එක මෙතන අපි දාලා තියෙනවා. ඒ වගේම මේ සර්ටිෆිකට් එකත් එක්ක ඔයාගේ ෆයිනල් අසයින්මන්ට් එක කම්ප්ලීට් කරාම ඔයාට හම්බෙන ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඔයාගේ ලකුණු සඳහන් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකත් ඔයාට හම්බෙනවා. එතකොට ඔයාගේ ලකුණු මත තමයි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ ග්‍රේඩ් එක තීරණය වෙන්නේ. හරි? එතකොට මම මුලින්ම ඔයාලට මගේ නම කිව්වා. මම අනුත්තරා රත්නායක මේ වෙද්දී හින්දි භාෂා ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩ කරනවා. මුලින්ම මගේ හින්දි ජර්නි එක පටන් ගන්නෙ 2012 අවුරුද්දේදී. 2012 ඉඳන් මේ වෙනකලුත් මම හින්දි භාෂාව සහ සංගීතය දෙකම සමබරව එකට ඉගෙනගෙන යන කෙනෙක්. විශේෂයෙන්ම මම මුලින්ම සංගීතයට තමයි අවධානය යොමු කරන්නේ. පෙරදිග සංගීතයේ ඉඳලා ඉන්දියානු සංගීතයට, හින්දුස්ථානි සංගීතයට. ඊට පස්සේ හින්දි භාෂාව ඒත් සමගම හදාරනවා. O level හින්දි කරලා ඒ එකක් අරගෙන A level හින්දි කරලා ඒ එකක් අරගෙන ඊට පස්සේ ඉන්දියානු එක්සෑම් සියල්ල කම්ප්ලීට් කරලා හින්දි භාෂා විශාරදවරියක් විදිහට මම දැන් කටයුතු කරනවා. මේ වෙද්දී හින්දි භාෂා ප්‍රවීණ විභාගයට සූදානම් වෙමින් ඉන්නවා. ඒ වගේම මම ආග්‍රා යුනිවර්සිටි එකේ අපි හයර් ඩිප්ලෝමා එක මේ වෙද්දී කම්ප්ලීට් කරලා ඉන්නවා. පෝස්ට් ග්‍රැජුවේට් එක කරන ගමන් ඉන්නවා. ඒත් එක්කම හින්දි භාෂාව සම්බන්ධව මට තවත් ඉදිරියට ඉගෙන ගන්න උසස් අධ්‍යාපන කටයුතු මේ වෙද්දී කරගෙන යන ගමන් ඉන්නේ. ඒ සියල්ලම ගැන ඔබට දැනුවත් වෙන්න පුළුවන් අපිත් එක්ක එකතු වුණාම සහ හින්දි භාෂාව ඉගෙන ගන්න ගමන් මම ලැන්ග්වේජ් එක භාෂාව පාවිච්චි කරන තැන් ගැන ගොඩාක් අවධානයෙන් හිටපු කෙනෙක්. මොකද මට ඕනුනේ නෑ මේක ලැන්ග්වේජ් එකක් විතරක් විදිහට දකින්නට. මේක ඇත්තටම ආදායම් මාර්ගයක් විදිහට දකින්න මම පුරුදු වුණා. ඉතින් ආදායම් මාර්ගයක් කරගන්න පුරුදු වුණා. ආදායම් මාර්ගයක් කරගන්න ගමනේදී මට මගේ විශ්වවිද්‍යාලය හරහා අවස්ථාවක් ලැබෙනවා. එක්තරා අවස්ථාවකදී ටීවී දෙරණ හා සම්බන්ධ වෙන්න. ඉතින් මේ වෙද්දී අදටත් ඔයාලා දන්න විදිහට සූටින් මාටින් එහෙම ට්‍රාන්ස්ලේට් කරන්නේ මම. එතකොට ඒක ඉන්දියානු කාටුන් එකක්. ඒ වගේම මේ මෑත කාලින වෙනකන් ටීවී දෙරණ ආයතනයේ තියෙන ගොඩක් ඉන්දියානු වැඩසටහන් සහ මේ කාටුන්ස් සියල්ලම පාහේ භාෂා පරිවර්තිකාව විදිහට වැඩ කරන්නේ මම. එයාලගේ සමහර ප්‍රොජෙක්ට් සම්බන්ධව ඉන්දියානුන් සමග ගනුදෙනු කරන ප්‍රොජෙක්ට්ස් වලටත් මම සහභාගී වෙනවා සමහර අවස්ථාවලදී. ඒ වගේම ඔයාලා දන්න විදිහට ලකයි සිකයි විනි ප්‍රොඩක්ෂන්ස් ඒගොල්ලන්ගේ හින්දි සබ්ටයිටල් එඩිටර් විදිහට වැඩ කරනවා. මොකද මේ අපිට හින්දි කියන භාෂාව මේ පොතකට විතරක් සීමා කරන්න පුළුවන් භාෂාවක් නෙවෙයිනේ නේද? මේකේ ප්‍රැක්ටිකල් පැත්ත අපි අනිවාර්යෙන් අල්ලන්න ඕනේ. එතකොට මේ ප්‍රැක්ටිකල් පැත්තත් එක්ක තමයි අපිට මේකේ ගමනක් තියෙන්නේ. ඉතින් ඒ විදිහට කරගෙන යන අතරේදී හින්දි කස්ටමර් සර්විස් ෆීල්ඩ් එකත් මම අවුරුදු දෙකකට වැඩි කාලයක් මේ විදි වැඩ කරනවා. මුලින්ම මම කස්ටමර් සර්විස් ඉගෙන ගන්න තමයි යන්නේ. ඉගෙන ගන්න ගිහිල්ලා අවුරුද්දකට වැඩි කාලයක් ඉගෙන ගන්නකොට ලැන්ග්වේජ් ට්‍රේනර් කෙනෙක් විදිහට මට ප්‍රොමෝෂන් ලැබෙනවා. අදටත් මම සිංහල, දෙමළ, ඉංග්‍රීසි අපේ ලංකාවේ ඉන්න අයට සහ ඒ ලැන්ග්වේජස් කතා කරන අයට ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් ලැන්ග්වේජ් ට්‍රේනින් කරනවා කස්ටමර් සර්විස් ෆීල්ඩ් එකේ ඉන්න අයට. ඉතින් ඒත් සමගම තමයි මට දැනට අවුරුදු දෙකකට කලින් සිප්පේ ආයතනයෙන් අපේ මේ ජොබ් වේකන්සි එකක් එන්නේ. එතකොට ඒකත් එක්කම මම අදටත් ගොඩක් ස්තුතිපූර්වක වෙනවා මාව මේ ලෙක්චරර් පෝස්ට් එකට තෝරගත්තට. විශේෂයෙන් මම හැම ෆ්‍රී සෙමිනාර් එකකම මතක් කරනවා වගේ මගේ මුල් ගුරුවරු තුන්දෙනා ඉන්දියානු ගුරුවරු තුන්දෙනෙක් කාන්ති ජී, ගයත්‍රි ජී, ශ්වේතා ජී ආදරෙන් මතක් කරනවා. මගේ හැම ගුරුජීලා මම මෙච්චර කාලෙකට ඉගෙන ගත්ත හැම ගුරුජී කෙනෙක්ම මතක් කරනවා. ඔයාලට මම ලැන්ග්වේජ් එක කියලා දෙන්න කලින් මම මේ හැමෝටම පින් දීලා තමයි මගේ වැඩේ පටන් ගන්නෙ. ඉතින් මේ වෙද්දි මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලියෝ ලැන්ග්වේජ් ස්කූල් ප්‍රොජෙක්ට් එකේ බාහිර කතිකාචාර්යවරියක් විදිහට වැඩ කරනවා. සිප්පේ ආයතනයත් එක්කත් වැඩ කරන ගම. ඒත් එක්කම මහනුවර සිසල්කෝ එඩියුකේෂනල් ඉන්ස්ටිටියුට් එකේ හින්දි භාෂා ගුරුවරියක් විදිහට වැඩ කරනවා. මේ වෙද්දි මගේම කියලා ලැන්ග්වේජ් ට්‍රේනින් ආයතනයක් කරගෙන යනවා. ඔහොම තමයි ඉතින් මගේ වැඩ. ඒත් එක්කම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධව ගුරුවරියක් විදිහට දරුවන් සමග හින්දි භාෂාව ඉදිරියට අරගෙන යනවා. ඉතින් දැනට අවුරුදු 10කට වැඩි කාලයක් මම හින්දි භාෂාව උගන්වනවා. එතකොට හින්දි භාෂාව විශේෂයෙන්ම මම සාමාන්‍ය භාෂාවක් විදිහට උගන්වන්නට වඩා මුල ඉඳන්ම මට උවමනා වුණා
හින්දි භාෂාව සංගීතයත් එක්ක උගන්වන්නේ කොහොමද කියන එක. ඉතින් මම මගේ ඉදිරි පර්යේෂණාත්මක කටයුතුත් ඒ හරහා කරගෙන යන ගමන් සංගීතයත් එක්ක තමයි ඔයාලට මම හින්දි භාෂාව උගන්වන්නේ. ඒක තමයි මගේ විදිය. හේතුව මම සංගීතයට සහ හින්දි භාෂාවට දෙකටම හරිම ලැබි, හරිම ආදරේ. මම හිතනවා ඔයාලත් මෙතන ඇති කියලා විශේෂයෙන්ම බොලිවුඩ් වලට ආදරය කරන අය මෙතන ඇති. මට කලින් මතක් කරන්න බැරි වුණා. බොලිවුඩ් වලට ආදරය කරන නිසාම හින්දි භාෂාව ඉගෙන ගන්න කැමැත්තක් ඇති වෙලා ඇති. ඉතින් මමත් එහෙම බොලිවුඩ් පිස්සුව නිසා හින්දි භාෂා ෆීල්ඩ් එකට වැටුණ කෙනෙක්. ඉතින් අදටත් සතුටු වෙනවා මේ ෆීල්ඩ් එකට ආවෙද ගැන. ඔයාලා හැමෝටමත් ලැන්ග්වේජ් එක තව තව නොදන්න දේවල් දැනගෙන ඉදිරියටම යන්න පුළුවන් වෙන්න කියලා මම ආදරණීයව විශ් කරනවා. ඒ වගේම දැන් අපි යමු අපේ කෝස් එක පැත්තට. අපේ කෝස් එක පැත්තට හැරුණාම අපි ඉගෙන ගන්න මොනවද කියන එක ඔයාලා ඉස්සෙල්ලා දැනගන්න බෑ. අපි මාස 4ක් පුරාවට ඉගෙන ගන්න මොනවද? මුලින්ම ඕනම ලැන්ග්වේජ් එක ෆ්ලුවන්සි එක හැදෙන්නේ ඒ ලැන්ග්වේජ් එක රීඩින්, රයිටින්, ස්පීකින් කියන තුනම පුළුවන් වුණාම. ඔයා ටූරිස්ට් ගයිඩ් කරන කෙනෙක් වුණත්, ගයිඩින් කරන කෙනෙක් වුණත්, ඔයා වෙන මොනවා හරි ෆීල්ඩ් එක ඉස්සරහට යන්න ඉන්න කෙනෙක් වුණත්, ඔයාට ස්පෝකන් විතරක් තිබිලා මදි කියන එක තමයි මගේ මතය. ඒකට හේතුව ඔයාට ඉන්දියානුවන් සමග ගනුදෙනු කරන්න වෙනවා නම් එයාලත් එක්ක එයාලගේ ලිඛිත දේවලුත් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. සමහරට ඒගොල්ලන්ගේ ડોකියුමන්ට්ස් ෆලෝ කරන්න සිද්ධ වෙයි. එතකොට ඔයාලා අනිවාර්යෙන් රීඩින් රයිටින් පුරුදු වෙලා ඉන්න ඕනේ ඔක්කොටම කලින්. ඒ කියන්නේ ෆ්ලුවන්සි එක හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. කතා කරන්න විතරක් පුළුවන් වුණ පළියට ෆ්ලුවන්ට් වෙන්නේ නැහැ. නේද? ඒක දන්නවනේ ඔයාලා. එතකොට මුලින්ම අපි ඒකට තමයි අවධානය යොමු කරන්නේ හින්දි භාෂාවෙන් ලියන්න සහ කියවන්න පුරුදු කරනවා. අකුරේ ඉඳන් මුලින් ඉඳන් උගන්වනවා, පිල්ලම් උගන්වනවා. ඊට පස්සේ අපි වචන කියලා දෙනවා. ඒ හැම දෙයකටම ඔයාලට අභ්‍යාස හම්බෙනවා. ඒ අභ්‍යාස කරලා ඔයාලට අපිට ඒවලා කරෙක්ට් කරගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට පහසුකම් තියෙනවා. ඊට පස්සේ sorry මට මුලින්ම මතක් ගන්න බැරි වුණා මට පොඩි අසනීප තත්ත්වයකින් ඉන්නේ. මේ ඒ නිසා විටින් විට කැස්සෙනවා. ඒකට පොඩ්ඩක් සමා වෙන්න. හරි. එතකොට අපි මොනම භාෂාවක් ඉගෙන ගත්තත් ඒ භාෂාව අයිති රටේ කල්චර් එක ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න එපයි නේද? එතකොට අපි මේ හින්දි භාෂාවත් අන්න ඒ විදිහට ඇවිල්ලා තියෙන අපිට ඉන්දියාවෙන්. ඒ නිසා අපි ඉන්දියානු කල්චර් එක ගැන ඉගෙන ගන්න ඕනේ. අපි ඒකට වෙනම සෙෂන් එකක් සූදානම් කරලා තියෙනවා. ඊට පස්සේ අපි මුල ඉඳන්ම ග්‍රැමර් ඉගෙන ගන්න යනවා. මේ ග්‍රැමර් ඉගෙන ගන්නකොට ඔයාලට අපි සාමාන්‍ය පෙළ විභාගයට හින්දි භාෂාව කරන කෙනෙක්ට රෙකමන්ඩ් කරලා තියෙන කොටස් කිහිපයක් තියෙනවානේ. මෙන්න මේ ග්‍රැමර් කොටස් ටික සාමාන්‍ය පෙළ හින්දි භාෂාව ඉගෙන ගන්න දරුවෙක් ඉගෙන ගත යුතුයි කියලා. අන්න ඒ ග්‍රැමර් කොටස් ටික තව චුට්ටක් ඇඩ්වාන්ස් කරලා ඔයාලට මේකට ඇඩ් කරලා තියෙනවා අපි. එතකොට ඔයාලට මුල ඉඳන්ම සෙන්ටෙන්ස් එකක් හදන විදිය අතිශය සරල වාක්‍ය, ප්‍රධාන ක්‍රියාවක් නැති වාක්‍ය, ප්‍රධාන ක්‍රියා තියෙන වාක්‍ය, හින්දියෙන් කමාන්ඩ් කරන විදිය, ඒ වගේම හින්දියෙන් නම්බර්ස් කියන විදිය, ටයිම් එක කියන විදිය, කඩේකට ගිහින් බඩු ගන්න විදිහ, හින්දි භාෂාවේ වර්තමාන අතීත අනාගත කාලය කොහොමද කියන්නේ අපි, ඊට පස්සේ හින්දි භාෂාවෙන් තමන්ව හඳුන්වන විදිය, වෙනත් කෙනෙක් හඳුන්වන විදිය, හින්දියෙන් අප්‍රාණවාචී දෙයක්, ඒ කියන්නේ පණ නැති දෙයක් හඳුන්වන විදිය, මේ හැමදේම අපි කතා කරනවා. ඊට පස්සේ ඔයාලට තියෙන විශේෂම අවස්ථාවක් තමයි මේ ඩයලොග්ස් කියන පාඩම. ඔයාලට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන ඩයලොග්ස් 20කට වැඩිය අපි කතා කරනවා. ඒ කියන්නේ ඔයා කඩේකට ගිහින් බඩු ගන්නකොට කොහොමද හින්දියෙන් කතා කරන්නේ? මිනිසෙක් එක්ක මගදී හම්බුනහම කොහොමද කතා කරන්නේ? බැංකුවට ගිහිල්ලා හින්දියෙන් කොහොමද කතා කරන්නේ? එයාපෝට් එකට ගිහිල්ලා හින්දියෙන් කතා කරන්නේ කොහොමද? ඔය වගේ තැන් වලට අදාළව ඩයලොග්ස් අපි කතා කරනවා. ඊට පස්සේ අපේ පළවෙනි මාස 3ේම අපි ඔය උගන්වන වැඩේ ඉවර කරනවා පළවෙනි මාස 3. ඊට පස්සේ දෙවනි මාසේ අපි ફોකස් කරලා තියෙන්නේ Hindi listening activities දෙවනි නෙවෙයි sorry හතරවෙනි මාසේ අපි ફોකස් කරලා තියෙන්නේ Hindi listening activities සහ spoken activities වලට. ඒ කියන්නේ මේ කෝස් එක ඔයා කරන එකෙන් ඔයාට writing focus වෙන කෝස් එකක් නෙවෙයි මේක. මේක ස්පෝකන් සයිඩ් එක කෝස් වෙන ફોකස් වෙන කෝස් එකක්. ඒ කියන්නේ මෙතන අපි දන්නවා අපිත් එක්ක බහුතරයක් එකතු වෙන්නේ තමන්ගේ මේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න. ඒ වගේම සහතිකයක් ලබා ගන්න ගමන් ස්පෝකන් සයිඩ් එක හදා ගන්න අය තමයි ගොඩක් අපිත් එක්ක එකතු වෙන්නේ. ඒත් එක්කම මෙතන ඉන්නවනේ এডুকেෂන් පැත්තෙනුත් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන අය. ඒ දෙගොල්ලටම සාධාරණයක් වෙන විදිහට අපි ග්‍රැමර් සහ ස්පෝකන් දෙකම එකතු කරලා තමයි මේ කෝස් එක හදලා තියෙන්නේ. එතකොට ෆයිනල් අන්තිම මාසෙදී අපි listening activities ඔයාලට කරනවා. ඒ වගේම spoken activities කරනවා.
ඒ සියල්ලම ඔයාලට වෙන වෙනම මම ඔයාලව වෙන වෙනම ටෙස්ට් කරනවා. ඒ ටෙස්ට් වලට ඔයාලට ලකුණු දෙනවා. ලකුණු දෙනවා. තමන්ගේ තත්ත්වය එතකොට බලා ගන්න පුළුවන් ඔයාලට කොයිතරම් දුරකට ඔයාලා ලැන්ග්වේජ් එක ඉගෙනගෙනද අපේ කෝස් එක ඇතුළේදී කියලා. එතකොට මම ඔයාලව ගයිඩ් කරනවා. sorry. විනාඩියක් ඉන්න. හරි. මම ඔයාලව ගයිඩ් කරනවා ඉස්සරහට. ඊට පස්සේ අපේ කෝස් එක ඉවර වෙද්දී අපි ඔයාලට දෙනවා 7 days master in Hindi challenge එක. දවස් 7කින් ඔයා මාස්ටර් කෙනෙක් කියලා අපිට ඔප්පු කරන චැලෙන්ජ් එකක් අපි ඔයාලට දෙනවා. ඔයා මේ චැලෙන්ජ් එක කම්ප්ලීට් කරොත් විතරයි ඔයාලට ෆයිනල් සර්ටිෆිකේට් එක හම්බෙන්නේ. ඒ කියන්නේ ඒක තමයි ඔයාලගේ අසයින්මන්ට් එක. 7 days master in Hindi challenge එක තමයි ඔයාලගේ අසයින්මන්ට් එක. ඒකෙදී ඔයාලට හින්දියෙන් රීඩ් කරන්න තියෙයි, හින්දි ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙයි, හිස්තැන් පුරවන්න තියෙයි, ට්‍රාන්ස්ලේට් කරන්න තියෙයි, එක එක දේවල් හොයන්න තියෙයි, ලිසනින් ඇක්ටිවිටීස් තියෙයි, ස්පෝකන් ඇක්ටිවිටීස් තියෙයි. මේ හැමදේම තියෙනවා මේ ෆයිනල් අසයින්මන්ට් එක ඇතුලේ. ඕක තමයි අපේ සිලබස් එක. ඊට පස්සේ මේක ගැන විස්තර කරොත් අපි කෝස් එක ගැන අපි ඔව් Zoom එකෙන් තමයි මේක උගන්වන්නේ. ක්‍රම වැඩ ටික කරන්නේ. ඒ වගේම අපි සිංහල මීඩියම් එකෙන් තමයි මේ දැනට ක්ලාස් එක කරගෙන යන්නේ. හැබැයි ඔයාට කැමති නම් ඔයාට ඉංග්‍රීසි වලින් රික්වෙස්ට් කරන්න පුළුවන් මට මේක ඉංග්‍රීසි වලින් එක්ස්ප්ලেইন කරන්න කියලා. එතකොට අපි ඔයාගේ ඉල්ලීම ඉෂ්ට කරනවා. ඊළඟට entry qualification එක ඔයා 16 years වලට වඩා වැඩි වෙන්න ඕනේ. අවුරුදු 16ට වඩා වැඩි අයව තමයි අපි කෝස් එකට සම්බන්ධ කරන්නේ. හේතුව අපි යම් තාක් දුරකට මාස 4කින් ඔයාට ලොකු සිලබස් එකක් කරන්නේ. මාස 4කින් ලොකු සිලබස් එකක් කරනකොට චුට්ටක් අවුරුදු 16ටවත් වැඩි වුණොත් තමයි මේ ස්පීඩ් එකට අපිත් එක්කම යන්න පුළුවන් වෙන්නේ. ඔයාට ඇක්ටිවිටීස් වැඩිපුර දෙනවා අපි නේද? එතකොට හැමදේම ඔයාලා කරන්න ඕනේනේ. ඒ නිසා ඊළඟට ඔයාලට රෙකෝඩින්ග්ස් හම්බෙනවා. ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම දේ. මම දන්නවා මෙතන ඔයාලා කාර්යබහුල කට්ටිය ඉන්නවා කියන්න නේද? වැඩ කරන ගමන් අතිරේකව මේ විෂය ඉගෙන ගන්න ඕනේ අවශ්‍යයි කියලා හිතන කට්ටිය ඉන්නවනේ. ඉතින් ඔයාලට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ඔයාලට මොන ලෙක්චර් එකක් පහු වුණත්, ඔයාලට මොකක් කරගන්න ජොයින් වෙන්න බැරි වුණත් හැම ලෙක්චර් එකකම රෙකෝඩින්ග්ස් අපි ඔයාලට දෙනවා. අපේ LMS එකට අප්ලෝඩ් කරලා අපි ඔයාලට රෙකෝඩින්ග්ස් දෙනවා. එතකොට ඔයාටම ඔයාලගේ LMS account එකක් හම්බ වෙනවා password එක user name එක. එතකොට ඔයාලට ඒකෙන් ඔයාලට අවශ්‍ය ටියුට්ස් සහ රෙකෝඩින්ග්ස් ගන්න පුළුවන්. ඊට පස්සේ මේක ෆයිනල් අසයින්මන්ට් එකක් තියෙනවා. අපි සහභාගී වෙන හැමෝටම නෙවෙයි. ෆයිනල් අසයින්මන්ට් එක කම්ප්ලීට් කරන අයට විතරයි සහතිකය හම්බෙන්නේ. මොකද ඉගෙන ගත්ත කෙනා ඉගෙන ගත්තා කියලා ඔප්පු කරන්නත් ඕනේනේ. ඒ නිසා අනිවාර්යෙන්ම හින්දි ඉගෙනගෙන ඔප්පු කරලම අපි ඔයාලා පෙන්නමු. එහෙනම් අපි හොඳ ලකුණු ගමු. අසයින්මන්ට් එක ගැන මතක් කරාම අපිට හැමදාමත් කියන්න තියෙන්නේ සුබ ආරංචියක් විතරයි. හැම අවුරුද්දකම ලකුණු 80ට 85ට වැඩි අය තමයි අපිට ඉන්නේ. විශේෂයෙන් එක බැච් එකක් ගත්තොත් එහෙම මේ බැච් එකේ 90 ගණන්ම විතරක් ඉන්නවා ළමයි 70ක් විතර. ඒ කියන්නේ ඒ තරමට හරි උනන්දුවෙන් හරි ආසාවෙන් මේ කෝස් එක කම්ප්ලීට් කරන අය තමයි අපිත් එක්ක ඉන්නේ. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා ඒ වගේ වෙන්න, ඒ වගේ වෙමු අපිත් එක්ක හින්දි භාෂාව ඉගෙන ගමු කියලා. හරි? ඊළඟට අපේ පාඨමාලා කාලය මාස 4යි. ඔයාලට මම කලින් කිව්වා. ඊට පස්සේ අපේ පාඨමාලාව සහභාගී මේ සම්පූර්ණ කරන හැමෝටම BMICH එකේ තියෙන අපේ ග්‍රැජුවේෂන් එකට සහභාගී වෙලා ඔයාලගේ පාඨමාලාවට අදාළ සහතික පත්‍රය ලබා ගන්න පුළුවන්. ඔයාලට මේ අපේ පාඨමාලාවේ මම දැන් මේ කතා කරගෙන යන ඩීටේල්ස් වලට අමතරව වෙනත් මොනවා හරි ඕනම දෙයක් දැනගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් මෙන්න මේ නම්බර් එක කන්ටැක්ට් කරගන්න. මේ තියෙන්නේ අපේ කෝස් කෝඩිනේටර් මිස් නිපුණිගේ නම්බර් එක 070 666 0448 070 666 0448. ඔයාලට පුළුවන් නම් දැම්මම ෆෝන් එකේ සේව් කරගන්න මිස් නිපුණි සිප්පේ කැම්පස් කියලා. ඔයාලට එතකොට අපේ මිස් නිපුණිව කන්ටැක්ට් කරගෙන කෝස් එක සම්බන්ධව ඕනම විස්තරයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපේ ඔයාලා දැන් කෝස් එකට සම්බන්ධ වුණාට පස්සේ ලැන්ග්වේජ් එක සම්බන්ධ දේවල් වලට මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ අපේ ග්‍රැජුවේෂන් එකට සම්බන්ධ ෆොටෝස් කිහිපයක්. ඊළඟට කෝස් ෆී ස්ට්‍රක්චර් එක ගැන කතා කරොත් එහෙම අපේ පාඨමාලා ගාස්තුව සම්පූර්ණයෙන්ම අය කරන ගාස්තුව 15000යි. හැබැයි ඔයා එකපාර ගෙවලා සහභාගී වෙනවා නම් ඔයාට 10000ක මුදලක් විතරයි වැය වෙන්නේ. මේක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. හේතුව අපේ කලින් ෆීඩ්බැක්ස් එහෙම ඔයාලා බලලා තියෙනවා නම්
ඒ හැමදේම බැලුවොත් ඔයාලට තේරෙයි අපි කොච්චර මේ ඉන්වෙස්ට්මන්ට් එකට දායකත්වය ලබා දීලා තියෙනවද කියලා. ඒ කියන්නේ කොච්චර අපි මේකට වටිනාකමක් එකතු කරලා තියෙනවද කියන එක. ඉතින් ඔයා එකපාරක් ගෙවනවා නම් ඔයාට 10000ක මුදලක් විතරයි වැය වෙන්නේ. ඔයා වාරික 3කට ගෙවනවා නම් ඔයාට 15000ම ගෙවන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ 5000ව 3කට තමයි ඔයාට ගෙවන්න සිද්ධ වෙන්නේ. ඊළඟට ලියාපදිංචි ගාස්තුව මුලින්ම ඔයාලා කෝස් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ රුපියල් 2000ක පාඨමාලා ගාස්තුවක් ගෙවලා ඔයා එකවර ගෙවනවා නම් එතකොට 2000 සහ 10000 කියන දෙකම එකතුව 12000ක ගාස්තුවක් ඔයා ගෙවන්න ඕනේ. එතකොට ඔයා වාරික 3කට ගෙවනවා නම් 15000ත් එක්ක 2000ත් එකතු වෙලා 17ක මුදලක් ඔයා ගෙවන්න ඕනේ. ඒක තමයි අපේ පාඨමාලා ගාස්තුවේ විස්තර. ඊළඟට අපේ කෝස් එක පටන් ගන්න දවස. අපේ කෝස් එක පටන් ගන්නේ මේ බදාදා. ඒ කියන්නේ අගෝස්තු 19 වෙනිදා හවස 6ට. අගෝස්තු 19 හවස 6ට. අගෝස්තු 19 හවස 6ට කියන්නේ ඔයාලට දිගටම එතකොට ලෙක්චර් එක තියෙන්නේ හැමදාම බදාදා හවස 6ට. 6 ඉඳන් 8 වෙනකන් තමයි ඔයාලගේ ලෙක්චර් එක තියෙන්නේ. මිස් වුණාට කමක් නැහැ රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන් ඕනම වෙලාවක. හරි? ඒ වගේම ඔයාලගේ රෙජිස්ට්‍රේෂන්ස් ක්ලෝස් කරනවා අපි 18 වෙනිදා. ඒ කියන්නේ අඟහරුවාදා හවස 5 වෙද්දී. 18 වෙනිදා හවස 5 වෙද්දී රෙජිස්ට්‍රේෂන් ක්ලෝස් වෙනවා. එතකොට ක්ලාස් එක දිගටම පැවතින්නේ හැමදාම බදාදා හවස 6ට. බදාදා හවස 6ට. ඊට පස්සේ ඔයාලට අපේ කෝස් එක ගැන වැඩිදුර විස්තර දැනගන්න අපේ හොට්ලයින් නම්බර් එක මෙතන තියෙනවා. කැම්පස් එක ගැන හෝ වැඩි විස්තර දැනගන්න 071 81 30000 300.2. ඕක තමයි අපේ හොට්ලයින් නම්බර් එක. ඊට අමතරව මම අර කලින් කියපු මිස් නිපුණිගේ නම්බර් එක මෙතන තියෙනවා. කෝස් එක සම්බන්ධ විස්තර දැනගන්න අවශ්‍ය නම් ඔයාලට කන්ටැක්ට් කරගන්න පුළුවන්. හරි? ඒත් එක්කම මම මතක් කරනවා ඔයාලට මේ chat box එකේ දාලා තියෙනවා අපේ මේ WhatsApp group එකේ link එක. ඒ group එකට අනිවාර්යයෙන්ම මේ වෙලාවේදී ඔයාලා join වෙන්න. මොකද ඒකට join වුණොත් තමයි ඔයාලට වැඩි විස්තර දැනගන්න ඔක්කොම ටික දැනගන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යයෙන්ම මේ WhatsApp group එකට සම්බන්ධ වෙන්න. ඒකේ ඔයාලට කෝස් එක සම්බන්ධ ගිණුම් අංක අනම්මනම් හැම විස්තරයෙම ඔක්කොම දැනගන්න පුළුවන් කෝස් එක සම්බන්ධ වැඩි විස්තර. හරි? හරි. දැන් එතකොට අපි මේ ෆ්‍රී සෙමිනාර් එකකට සහභාගී වෙලා ඉන්නේ. දැන් අපි කෝස් එක ගැන කතා කරලා ඉවරයි. දැන් මේ කෝස් එක ගැන කතා කරපු දේවල් වලින් ඔයාලට ප්‍රශ්න තියෙනවද? කෝස් එක සම්බන්ධව දැනගන්න මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න බලන්න. කෝස් එක සම්බන්ධව ඔයාලට මම දැන් කියපු දේවල් වලට අමතරව දැනගන්න අවශ්‍ය මොනවා හරි දේවල් තියෙනවා නම් අහන්න. හරි. අපි හිතනවා පස්සේ අහයි කියලා. හරි. එහෙම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පස්සේ හරි අහන්න. ඔව් ගිණුම් අංක සියල්ලම ගෲප් එකේ දාන්නේ. හොඳේ. ඒ WhatsApp ගෲප් එකට join වෙන්න නිශාන්. attendance check කරන්නේ නෑ නේද? නැහැ. මොකද්ද මම වාක් කරනවා ඉවර වෙලා ගෙදර ඉද්දි මට මොන කමක් නැහැ. අපි attendance නම් බලන්නේ නැහැ. ඔයාලට recordings වලින් සම්පූර්ණයෙන්ම course එක cover කරන්න පුළුවන් අවස්ථාව දීලා තියෙනවා. ඒකට කමක් නැහැ මොකද working professionalsලා ඉන්නේ අපිත් එක්ක අපි දන්නවා ඒ නිසා ඔයාලට මේ උපරිම නිදහස දීලා තියෙනවා ඔයාගේ නිදහසේ course එක complete කරන්න විශේෂයෙන්ම අපි සතිය ගානේ අලුත් පාඩමකට යනවා එක දවසක එක පාඩමකට focus කරලා යන්න එතකොට ඒ සතියේදී ඒ පාඩමට අදාළව අභ්‍යාස දෙනවා ඔයාට ඒ අභ්‍යාස ටික ඔයා complete කරන්න ඒ සතියේදී බැරි වුණා කියලා බය වෙන්න එපා ඔයාට මාස 4 ඇතුළත ඕනම දවසක ඔයාට course එක complete කරන ගමන් අභ්‍යාස ටික complete කරලා අපිට එවන්න පුළුවන් එක්සෑම් එක අමාරුද කියලා අහනවා නෑ එක්සෑම් එක මෙහෙමයි අපි ඉගෙන ගත්ත දේවල් වලින්මයි ඔයාලට එක්සෑම් එක අහන්නේ එතකොට අමාරු වෙන්නේ නෑ අපි ඉගෙනගෙන තියෙන දේවල් ඉගෙනගෙන තියෙන සංවාද ඉගෙනගෙන තියෙන වචන ඒ දේවල් වලින්ම තමයි එක්සෑම් එක තියෙන්නේ ඉගෙන ගත්තේ නැති දේවල් අපි එක්සෑම් එකට ඇතුළත් කරලා නැහැ හරි තව ප්‍රශ්න තියෙනවද සිප්පේ හින්දි ක්ලාස් එක සිප්පේ කලින් රෙජිස්ටර් වෙලා තියෙනවා හින්දි කෝස් එකට නැවත රෙජිස්ටර් වෙන්න ඕනේද? ඒ කියන්නේ
සිප් එකේ වෙන ලැන්ග්වේජ් එකක් හරි මොකක් හරි කෝස් එකක් කරලා තියෙනවා නේද? කරලා තියෙනවා නම් නැවත රෙජිස්ටර් වෙන්න ඕනේද කියලා පොඩ්ඩක් අපේ කෝඩිනේටර් මිස්ව කන්ටැක්ට් කරගෙන අහන්න පුළුවන් නේද? මේ අපේ කෝඩිනේටර් මිස්ව කන්ටැක්ට් කරගෙන ඔක ප්‍රශ්නේ යොමු කරන්න ජානක ජී. අනිත් එක්සෑම් එකත් ඔන්ලයින් නේද තියෙන්නේ? ඔව් ඔන්ලයින් තමයි තියෙන්නේ. මොකද අපිත් එක්ක ගොඩක් හැමෝම වගේ ඔන්ලයින් සහභාගී වෙන්නේ ඒ නිසා. Thank you miss. Good to go for the another appointment. Thanks again. Okay. හරි. Okay. දැන් ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ ෆ්‍රී සෙමිනාර් එකකට නිසා ඔයාලට මම මොනවා හරි දෙයක් උගන්වන්න ඉපයි. දැන් ඒ නිසා අපි මොනවා හරි ඉගෙන ගමු. ඉගෙන ගන්න ඔයාලට මම සූදානම් කරගෙන තියෙනවා පොඩි ෆ්‍රේසස් ටිකක්. මීට වඩා දේවල් අපි කෝස් එක ඇතුළතදී කතා කරනවා. හොඳේ. ඔයාලට ඩිප්ලෝමා එකක් කරනවා නම් මේකෙන් පස්සේද? ඔව් මේකෙන් පස්සේ තමයි ඔයාලට ඩිප්ලෝමා එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක ඉස්සරහට සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලට. හරි? හරි. දැන් අද මම කියවනේ ඔයාලට මොනවා හරි දෙයක් ඉගෙනගෙන යන්න බෑ නේද? ඒ නිසා අපි ඉගෙන ගමු පොඩි ෆ්‍රේසස් ටිකක්. හින්දි භාෂාවෙන් good morning කියන්නේ කොහොමද? good morning සුබ උදෑසනක් කියලානේ කියන්නේ. සුබ කියන එකට හින්දියෙන් කියන්නේ शुभ කියලා. शुभ උදෑසන ප්‍රභාත්. වේවා කියනකට කියන්නේ හෝ කියලා. වේවා. එතකොට शुभ ප්‍රභාත් හෝ කියන්නේ සුබ උදෑසනක් වේවා. ඔන්න ඔයාලා අලුත් වචන තුනක් ඉගෙන ගත්තා. දැන් ඔය අලුත් වචන තුනත් එක්ක ඔයාලට ඊළඟ ටිකත් ආයෙ රිපීට් වෙයි ඔය අලුත් වචන තුන. සමහර ඒවා රිපීට් වෙයි. හරි? බලන්න සුබ සන්ධ්‍යාවක්. good evening කියන්නේ කොහොමද? අන්න හරි. උදෑසනට සුභා කියලාත් කියනවා. සුභා කියලා කියනවා. ප්‍රභාත් කියන්නේ ලිඛිත භාෂාවෙන්. හරි? හින්දි එක්සෑම් එක කවද? හින්දි එක්සෑම් එක තියෙනවා නම් තියන්නේ අපි මාස 4 ඉවර වෙලා අවසාන දවසේදී තමයි ඔයාලට ඒ ගැන දැනුම් දෙන්නේ. කවද්ද තියෙන්නේ කියලා. හරි? හරි. එතකොට සුබ සන්ධ්‍යාවක් කියලා කියද්දී හින්දි ලෙටර්ස් කියලා දෙනවා. අපි කෝස් එක ඇතුළේදී කියලා දෙනවා. අද කියලා දෙන්නේ නැහැ. අපි කෝස් එක පටන් ගත්තාම මුලින් ඉඳන් ලෙටර්ස් කියලා දෙනවා. ලියන්න, කියවන්න, කතා කරන්න ඔක්කොම. හරි? හරි. එතකොට සවසට අපි හින්දියෙන් කියන්නේ ශාම් කියලා. ශාම්. शुभ शाम हो කියන්නේ සුබ සන්ධ්‍යාවක් වේවා. शुभ शाम हो. ඊළඟට සුබ දහවලක් වේවා කියද්දී දහවලට හින්දි භාෂාවෙන් කියන්නේ දෝපහැර කියලා. දුපහැර කියලාත් කියනවා. එතකොට දුපහැර දෝපහැර දෙකම කැමති නම් ගන්න පුළුවන්. සුබ शुभ दोपहर हो. සුබ දහවලක් වේවා. शुभ दोपहर हो. සුබ දහවලක් වේවා. ඊළඟට සාමාන්‍යයෙන් good luck කියලා කියන්නේ ඔයාගේ වාසනාව හොඳ වේවා කියන එකනේ. සාමාන්‍යයෙන් good luck කියන්නේ ඔයාට හොඳ වාසනාවක් ලැබේවා කියන එක. එතකොට ඒකේ ඒ තේරුමටම හරියන්න අපි හින්දි එක ගත්තොත් ඔබගේ වාසනාව හොඳ වේවා කියලා තමයි හින්දියෙන් කියන්නේ. ඔබගේ आपका වාසනාව भाग्य अच्छा හොඳ හෝ වේවා. ඔබගේ වාසනාව හොඳ වේවා. आपका भाग्य अच्छा हो. आपका भाग्य अच्छा हो. වාසනාව හොඳ වේවා. good luck කියන එක. ඊට පස්සේ සුබ දවසක් කිව්වොත් දවසට අපි කියන්නේ දින් කියලා. දින්. එතකොට शुभ दिन हो කියන්නේ සුබ දිනයක් වේවා. शुभ दिन हो. සුබ දිනයක් වේවා. මේ අවශ්‍යයි මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තට කමක් නැහැ. ඊට පස්සේ අපි හින්දියෙන් happy birthday කියන්නේ කොහොමද? දැන් උපතට හින්දියෙන් කියන්නේ birth එක උපතට හින්දියෙන් කියන්නේ ජනම්. ජනම්. දවස දින්. උපන් දිනය ජනම් දින්. මුබාරක් හෝ කියන වචනේ ඕනතරම් ඔයාලට ඇහිලා ඇති. විශ් එකක් කරනකොට අපි හින්දියෙන් කියන්නේ සුබ පැතුම් කියද්දී මුබාරක් හෝ සුබ පැතුම්. ජනම් දින් මුබාරක් හෝ කියන්නේ උපන් දිනයට සුබ පැතුම්. ජනම් දින් මුබාරක් හෝ උපන් දිනයට සුබ පැතුම්. ඊට පස්සේ शुभ रात हो කියලා කියන්න ඕන ඔයාට. ඒ කියන්නේ සුබ රාත්‍රියක් වේවා කියන එක. रात කියන්නේ රාත්‍රිය. शुभ रात हो කියන්නේ සුබ රාත්‍රියක් වේවා. ඊට පස්සේ සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වොත් අපි කියන්නේ
අලුත් කියන්නේ නය. නය. අවුරුද්ද සාල්. එතකොට අලුත් අවුරුද්ද ඒ කියන්නේ නව වසරට කියන්නේ නයා සාල්. ඔන්න සුබ පැතුම් කියන එක ආයෙත් ආවා මුබාරක් හෝ. නයා සාල් මුබාරක් හෝ කියන්නේ අලුත් අවුරුද්දට සුබ පැතුම්. නයා සාල් මුබාරක් හෝ අලුත් අවුරුද්දට සුබ පැතුම්. නිකම්ම සුබ පැතුම් කියලා කියන්න ඕනේ ඔයාට. නිකම්ම සුබ පැතුම් කියනවා නම් මුබාරක් හෝ. මුබාරක් හෝ. සුබ වේවා වගේ එකක් කියන්නේ. නැත්තම් ඔයාලට ඇහිලා ඇති බධායි හෝ කියනවා. බධායි හෝ කියන්නේ එක මහා ප්‍රාණ ධ එකක් තියෙන්නේ. බධායි හෝ කියන්නේ සුබ පැතුම්. ඊට පස්සේ ඔයාට God bless you කියන්න ඕනේ. කියන්නේ දෙවියන්ගේ පිහිට ලැබේවා කියලා කියන්න ඕනේ. දෙවියන්ට හින්දියෙන් කියන්නේ භගවාන් ඔබගේ යහපත කරත්වා කියලා තමයි ඕක කියන්නේ. එතකොට ඔබගේ කියන්නේ ආප්කී ඔබගේ භලා කියන්නේ යහපත ආප්කී භලා කියන්නේ ඔබගේ යහපත දෙවියෝ ඔබගේ යහපත කරේන් කියන්නේ විශ් එකක් කරත්වා අපි ඕක ග්‍රැමටිකලි හැදුනේ කොහොමද ඒවා වෙනත් තැන් වලට පාවිච්චි කරන්නේ කොහොමද මේ හැමදේම අපි ඒ අදාළ පාඩම් වලදී ඉගෙන ගන්නවා ඊට මෙතනදී කියන්නේ God bless you දෙවියෝ ඔබට යහපතක් කරත්වා භගවාන් ආප්කී භලා කරේන් භගවාන් ආප්කී භලා කරේන් දෙයියන්ගෙම පිහිට ලැබේවා කියන එක ඊට පස්සේ ඔයා දැන් කවුරු හරි පාටි එකකට යන්න යනවා ඔයා කියනවා have a blast හොඳට enjoy කරන්න හොඳට විනෝද වෙන්න කියලා කියනවා යාළුවෙක්ට එහෙම කියනවා නම් ඔයාට කියන්න පුළුවන් හොඳට කියන්නේ खूब මහ ප්‍රාණ ක खूब मजे करो කියන්නේ විනෝද වෙන්න मजे करो खूब मजे करो හොඳට විනෝද වෙන්න खूब मजे करो කියන්නේ කරන්න විනෝදය කරන්න නිකන් එන්ජොයි කරන්න වගේ එකක් खूब मजे करो හොඳට එන්ජොයි කරන්න ඒක හැම ඊට පස්සේ තියෙනවා you will rock කියලා ඔයා කාට හරි කියනවා කවුරු හරි performance එකක් කරන්න යද්දී ඔයා කියනවා ඔයා නම් නියමෙට කරයි you will rock කියලා අන්න ඒ වගේ එකක් යාළුවෙක්ට කියන්නේ කොහොමද तुम धमाल मचाओगे ब्लास्ट එකක් කරයි කියලා වගේ අර්ථයක් කියන්න උතන. ඔයා නම් බ්ලාස්ට් එකක් කරයි ඔයා නියමෙට කරයි. तुम धमाल मचाओगे यार. ඔයා නියමෙට කරයි. तुम धमाल मचाओगे. ඔයා නියමෙට කරයි. ඊට පස්සේ ඔය හැමදේම හොඳටයි වෙන්නේ කියන අර හිත හදාගන්න වාක්‍ය තියෙන්නේ. අන්න ඒ වාක්‍යය හින්දියෙන් කියන්නේ කොහොමද? Everything will be all right කියන්නේ හැමදේම හොඳින් සිද්ධ වෙයි. හැමදේම හොඳින් සිද්ධ වෙයි කියන එක හින්දියෙන් කියද්දී හැමදේම සබ් ठीक කියන්නේ හොඳ හොඳ සහ හරි කියන දෙකටම ගන්න පුළුවන් हो जाएगा කියන්නේ future tense එකේදී වෙයි කියන එක सब ठीक हो जाएगा ඔක්කොම හොඳින් සිද්ධ වෙයි හැමදේම හොඳින් සිද්ධ වෙයි सब ठीक हो जाएगा सब ठीक हो जाएगा බලන්න එතකොට ඔයාලා දැන් අද phrases කිහිපයක් ඉගෙන ගත්තා හින්දියෙන් එක එක අවස්ථාවලදී මේවා කියන්නේ කොහොමද කියලා. දැන් අද ඉඳන් කාගේ හරි බර්ත්ඩේ එකක් තියේදී හින්දියෙන් විශ් එකක් දෙන්න. ජනම්දින් මුබාරක් හෝ, ජනම්දින් මුබාරක් හෝ, නයා साल මුබාරක් හෝ එහෙම කියලා. හරි? මේ ජනම්දින් නයා साल වගේ ඔයාලා මොනවම හරි උත්සවයක් කියන්නේ උත්සවයක් නෙවෙයි. අපි ගමු මෙතන graduation එකක් ආගේ හරි තිබිලා, anniversary එකක් ආගේ හරි තිබිලා, promotion එකක් කාට හරි තිබිලා ඔයාට යන්න විශ් එකක් කරන්න ඕනේ. දැන් හැමෝම දන්න විදිහට හින්දි කියන භාෂාව කතනයේදී පාවිච්චි වෙන්නේ සුද්ධ හින්දි නෙවෙයි. ඒක ඔක්කොටම කලින් ඔළුවේ දාගන්න ඕනේ. මොකද අපි කතන හින්දි මම කස්ටමර් සර්විස් ෆීල්ඩ් එකෙන් ඉගෙන ගත්ත විශේෂම කාරණාව තමයි කතන හින්දි වෙනයි ලිඛිත හින්දි වෙනයි කියන එක. මොකද අපි ලිඛිත හින්දි කවදාවත් කතන හින්දියේදී පාවිච්චි කරන්නේ නැහැ. ඒකට හේතුව සුද්ධ හින්දි කතා කරලා මමත් ඉන්දියානුවන් ඉස්සරහා අපහසුතාවයට පත් වෙලා තියෙන කෙනෙක්. මුල් කාලයේදී පස්සේ තමයි මම ඉන්දියානුවන් සමග හරියට ගනුදෙනු කරන්න ඉංග්‍රීසි පාවිච්චි කරලා හින්දි ගනුදෙනු කරන්න ඉගෙන ගන්න. එතකොට ඔයාලට ඉංග්‍රීසි පාවිච්චි කරලා හින්දි කතා කරන්න පුළුවන් ස්පෝකන් හින්දි වලදී. එතකොට දැන් ඔයාට කියන්න ඕනේ ග්‍රැජුවේෂන් එකට සුබ පැතුම් කියලා නම් ඔයා කියනවා ග්‍රැජුවේෂන් මුබාරක් හෝ කියලා. ඒකේ හින්දි වචනයක්වත් අපි එහෙම ලොකුවට හොයන්නේවත් නැහැ. ඒ කියන්නේ ඒක කොහොමත් ඒක සෙට් වෙලා තියෙන්නේ.
ඉන්දියානු කෙනෙක්වත් කවදාවත් ශුද්ධ හින්දි වචනය පාවිච්චි කරලා කියන්නේ නැහැ. හරි ඇනිවර්සරි එකට සුබ පැතුම් කියන්න ඕන ඔයා. ඇනිවර්සරි මුබාරක් හෝ. ප්‍රොමෝෂන් මුබාරක් හෝ. ඕනම දෙයක ඉංග්‍රීසි වචනේ දාලා මුබාරක් හෝ දාන්න පුළුවන්. ඒ අවස්ථාවට සුබ පැතුම් කියන එකට. හරි? දැන් මේකේ අවශ්‍ය කට්ටිය මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නකෝ. හරි දැන් මෙතනින් එහාට ඔයාලට පුළුවන් මේ ටික පාඩම් කරගන්න. දැන් යනවා අපි ඊළඟ කොටසට. මෙතන ඇති ඕන තරම් මේ නම්බර්ස් ටික ඇහිලා තියෙන කට්ටිය. හින්දියෙන් ගණන් කරනකොට 1 ඉඳන් 10ට එනකන් ගණන් කරන්නේ කොහොමද? ගණන් කරන්න ඔයාලා දන්න කට්ටියත් ඇති නැති අයත් ඇති. හරි? මුලින්ම අපි ඉගෙන ගමු බිඳුවට කියන්නේ මොකක්ද කියලා. බිඳුවට අපි කියන්නේ ශූන්‍ය. ශූන්‍ය. ඒක ශුන්‍යයි කියලා සිංහලෙනුත් කියන්නේ. ඒ වගේ හින්දියෙන් කියන්නේ ශූන්‍ය. ඊට පස්සේ 1 1 2 2 3 3 එතන තයන්න තියෙන්නේ 3 4 4 5 5 6 6 7 7 8 8 මහ ප්‍රාණ ඨ තියෙන්නේ 9 9 9 10 10 දැන් එතකොට ඔයාලට ශූන්‍ය වල ඉඳන් ගත්තොත් शून्य 1 2 3 4 5 6 7 8 9 10 මං ආයෙත් කියනවා शून्य 1 2 3 4 5 6 7 8 9 10 ඔයාලට ওই ටික නිකන් කියන්න යද්දි වේගෙන් කියන්න යද්දි නිකන් සින්දුවක් මතක් වුනේ නැද්ද? ඔහොම සින්දුවක් තියනවා නේද කියලා. ඕ සින්දුවක් තියෙනවා. මේ සින්දුව අහලා තියෙනවද බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 तेरा करो दिन दिन गिन के इंतजार आजा पिया आई बहार අහලා තියෙනව නේද මේ සින්දුව? මේ සින්දුවේ 13ට එනකන් ඉලක්කම් ටික පළවෙනි මේ කෝරස් එකේ තියෙනවා. සම්පූර්ණ සින්දුව අපි අධ්‍යයනය කරනවා නම්බර්ස් පාඩමේදී. ඒකේ ඔයාලට සින්දුවේ මං හිතන්නේ සම්පූර්ණ ඔරිජිනල් සෝං එකේ 30ට එනකන් ඉලක්කම් තියෙනවා මැද එක එක අවස්ථාවන් ගැන කියලා. 15 වෙනිදාට මෙහෙම වුණා 16 වෙනිදාට මෙහෙම වුණා ඔහොම කිය කිය. හරි? එතකොට ඔයාලට මුල ටික පාඩම් කරගන්න ඕන නම් මේ සින්දුව තමයි හොඳම වැඩේ. මේ සින්දුව ඇහුව ගමන් ඔයාලට මුලින්ම 13ම පළවෙනි නම්බර්ස් 13ම කටපාඩම් වෙනවා. එතකොට අපි දැන් මේ ඉගෙන ගත්තේ හින්දි ලැන්ග්වේජ් එක. මම ඔයාලට කලින්ම කිව්වා හින්දි කියන භාෂාව නිකන් ලැන්ග්වේජ් එකක් විදිහට ඉගෙනගෙන බෑ. ඒක ප්‍රායෝගික භාවිතය ගැනත් අපි ඉගෙන ගන්න ඕනි කියලා. හරි? එතකොට සින්දුවක් අධ්‍යයනය කරනකොට ඔයාලා හැම වෙලේම අපි ඉගෙන ගත්ත වචනයක්ද මේක මම දන්න වචනයක්ද කියලා බලන්න හැම වෙලේම සින්දුවක් අහද්දි හින්දි සින්දුවක් අහද්දි ලිරික්ස් ඕපන් කරගෙන අහන්න. නැත්තම් ලිරිකල් වීඩියෝ එකක් බලන්න. ඒකෙන් ඔයාට හින්දි භාෂාව සම්බන්ධ නොලෙජ් එක තව වැඩි වෙනවා. ඔයා වචන ගොඩක් අල්ලගන්න පුරුදු වෙනවා. හින්දි භාෂාව කියන්නේ මේ එක භාෂාවක් නෙවෙයි අතන මේ භාෂාව ඇතුලේ තියෙන උපභාෂා 5ක් සහ ව්‍යවහාර 18ක්. ඒතර ඔය ව්‍යවහාරවල වෙනස්කම් අපි අධ්‍යයනය කරන්න ඉස්සරහට පෙළඹෙනවා. එතකොට ඔයාලට තේරෙයි ලැන්ග්වේජ් එක ඉගෙනගෙන යද්දී ෆිල්ම් එකක් බලනකොට ටීවී සීරීස් එකක් බලනකොට අපිට ඒ වගේ සින්දුවක් අහනකොට මේකේ වෙනසක් තියෙනවා. මේ අපි ඉගෙන ගන්න එකම නෙවෙයි කියලා. ඔව් වෙනසක් තියෙනවා. ඒකට හේතුව අපි ඉගෙන ගන්නේ එක ව්‍යවහාරයක් සහ තවත් ව්‍යවහාර ගොඩක් තියෙනවා. අපි කෝස් එකට සම්බන්ධ වුණාම ඒ ගැන කතා කරමු. හරි? එතකොට මේ හරි ලස්සන හින්දි භාෂාව මුල ඉඳන් ආසාවෙන් ආදරයෙන් ඉගෙන ගන්න මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා ගෞරවයෙන් ආරාධනා කරනවා මෙතන බාල මහලු වැඩිහිටි හැමෝම ඇති හැමෝටම ආරාධනා කරනවා මොකද මං मेरे क्या क्या अनुसार तो මම මුලින්ම මම හිතන විදිහට සාමාන්‍යයෙන් हिंदी सिर्फ एक भाषा नहीं वो एक दुनिया है හින්දි කියන්නේ භාෂාවක් නෙවෙයි අතරම මේක ලෝකයක් අපිට ගිහිල්ලා ඉවරයක් කරන්න බැරි ලෝකයක් කවුරු හරි කියනවා නම් මම තමයි හින්දි ඔක්කොම දන්නේ කියලා ඒක වෙන්න බෑ මොකද ප්‍රොෆෙසර්ස්ලාත් ඉන්නවා මේ වෙද්දි තාමත් හින්දි භාෂාව අසක් මුල්ලක් නැර හොයාගෙන යන කට්ටිය
සිංහල භාෂාවේ ප්‍රොෆෙසර්ස්ලාත් එහෙම ඉන්නවනේ නේද? අන්න ඒ වගේ. ඉතින් අපි හැමෝම තව ඉගෙන ගමු. තව ඉගෙන ගන්න දේවල් ෂෙයා කරගමු. මුලින්ම මම හැම සෙෂන් එකකම කියන කතාවක් තියෙනවා. ඒක තමයි අනිත් දේ තමයි हिंदी भाषा से प्यार करो और हिंदी भाषा भी वापस आपसे प्यार करेगी කියලා. හින්දි භාෂාවට ආදරය කරන්න හින්දි භාෂාවත් ඔයාට අනිත් පැත්තට ආදරය කරයි හරියටම මේ මට ආදරය කරනවා වගේ. මම බිලීව් කරනවා එහෙම දෙයක්. මොකද ලැන්ග්වේජ් එකට මම ආදරය කරන තරමට ලැන්ග්වේජ් එක මට ආදරය කරනවා කියලා. ඒ නිසා මට තව තවත් අවස්ථාවන් සලසනවා කියලා. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාගේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න ලැන්ග්වේජ් එකට තව ආදරය කරන්න. අනේ මේ මොකද්ද මේක අමාරුයි එහෙම කියලා හිතන්නේ. එහෙම හිතන්නේ නැතුව හරිම ආදරෙන් ආසාවෙන් ඉගෙනගත යුතු ලැන්ග්වේජ් එකක් මේක. මම බිලීව් කරන විදිහට දෙවියන්ගේ භාෂාවක් මම දෙවියන්ව විශ්වාස කරන කෙනෙක්. ඉතින් ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා ලැන්ග්වේජ් එක ආසාවෙන් ඉගෙන ගමු අපි. මුල ඉඳන්ම ඉගෙන ගමු. ඔයාලට තියෙන ඕනම ඩවුට් එකක් මම ක්ලියර් කරනවා කෝස් එකට සම්බන්ධ වෙමු අපි. මේකෙදි ඔයාලට නොලෙජ් එක විතරක් නෙවෙයි කල්චර් එක ගැන විතරක් නෙවෙයි රට ගැන විතරක් නෙවෙයි ඒ වගේම භාෂාවේ භාවිතයන් ගැන විතරක් නෙවෙයි ඔයාලට සම්පූර්ණ වටිනාකමකින් යුක්ත සර්ටිෆිකේට් එකකුත් හම්බ වෙනවා. ඉතින් අර හරියටම කිව්වොත් ෆුල් පැකේජ් එකක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඒ පැකේජ් එකක් පිටින් හම්බ වෙන කෝසස් හරි අඩුයිනේ. ඒකේ යූස්ෆුල් වෙන්නත් ඕනේ. ඒක এডুকেෂනල් පැත්තෙන් යූස්ෆුල් වෙන්නත් ඕනේ. ප්‍රොමෝෂන් පැත්තකට ගෙනියන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ස්පෝකන් පැත්තට යූස් වෙන්නත් ඕනේ. රයිටින් පැත්තට ඕනේ. ඒ හැමදේම කවර් වෙන්න ඕනේ. ඒ හැමදේම කවර් කරන්න තමයි අපි මේ කෝස් එක නිර්මාණය කරලා තියෙන්නේ. නිසා කාටවත්ම බය වෙන්න විදිහක් නැහැ. ඔයාලට හින්දි භාෂාව මුල ඉඳන් දන්නෙම නැති වචනයක්වත් දන්නෙම නැති කෙනෙක්ට මුලම ඉඳන් මම ඔයාලට මේ හින්දි භාෂාව උගන්වනවා. දැන් මෙතන ඇති ඔයාලා ඇයි හින්දි භාෂාව ඉගෙන ගන්නේ කියන ප්‍රශ්නේ මම ඔයාලගෙන් අහුවොත් ඒකට උත්තර දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය මෙතන ඇති. නේද? මට චුට්ටක් කියන්න බලන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඇයි ඔයාලා හින්දි භාෂාව ඉගෙන ගන්න යොමු වුනේ කියලා. අපිට එතකොට තවත් අලුත් හේතුන් නිසා සම්බන්ධ වුණ අයත් අඳුර ගන්න පුළුවන්. ඒ නිසා chat එකේ දාන්න බලන්න ඇයි ඔයා හින්දි භාෂාව ඉගෙන ගන්න යොමු වුනේ කියලා. A levels නිසා ගොඩක් හොඳයි. ඒ කියන්නේ අම්රා මේ 2028 A levels කරනවද? නැත්තම් මේ වෙද්දි 27 26 අවුරුදු වල A levels 2028 ගොඩක් හොඳයි. මොකද 2028 A levels කරනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම ඔයාට මේ කෝස් එක ගොඩාක් වටිනවා. මේ කෝස් එකෙන් ඔයාට මාස 4කින් සාමාන්‍යයෙන් A level syllabus එකේ තියෙන අවුරුදු එකහමාරක් විතර කරන කෑලි ටිකක් අපි කරනවා. මාස 4කින් කරන්නේ ටික හොඳේ. ඒ නිසා ඔයාට ලොකු අවුරුද්දකින් විතර කරන සිලබස් එකක් මේ කෝස් එක ඇතුලේ මාස 4කින් ඔයාට කවර් වෙනවා. ඒ හින්දා මම A level කරන ළමෙක්ට highly recommend කරනවා මේ කෝස් එක කරන්න කියලා. new language එකක් ඉගෙන ගන්න ආස නිසා ගොඩක් හොඳයි. ඇත්තටම අපිත් එක්ක ගොඩක් අය සම්බන්ධ වෙනවා ඒ අරමුණෙන්. මොකද අලුත් language එකක් ඉගෙන ගන්නවා කියන එක ඇත්තටම ඔයාගේ ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් එකට ඔයාගේ ස්කිල් එකක් දියුණු කරගන්න නේද? ස්කිල් එකක් ඇඩ් කරගන්න ජීවිතේට. ඒක හරිම බෝරින් නැහැ නේද? එතකොට ලයිෆ් එකනේ අලුතෙන් දේවල් ඉගෙනගෙන යනකොට ඔයාට ඔයාවම සැටිස්ෆයි වෙනවා. ඒක ඇත්තටම වටිනවා. ගොඩක් හොඳයි. ගොඩක් වෙලාවට අහන්නේ හින්දි සෝං බලන්නේ හින්දි ෆිල්ම් ගොඩක් හොඳයි. මමත් ඒ ගණයේ තමයි. මම මෙහෙම හිටියට හැබැයි හින්දි කොරියන් දෙකම බලනවා. ඒ හින්දා පොඩ්ඩක් කොරියන් ෆිල්ම්ස් බලලා දැන් කොරියන් කෑලි ටිකකුත් අල්ලගන්න පුළුවන්. මං හිතන්නේ ඔයාලට හින්දි ෆිල්ම්ස් බලනකොට ඒ විදිහට පොඩි කෑලි අල්ලගන්න පුළුවන්. ඒ නිසා මං හැමෝටම කියන්නේ හින්දි වගේ අලුත් භාෂාවක් ඉගෙන ගන්නවා නම් ඒ ලැන්ග්වේජ් එක ඇතුලේ ජීවත් වෙන්න. හින්දි ටීවී සීරීස් බලන්න, හින්දි සින්දු අහන්න, හින්දි ෆිල්ම්ස් බලන්න. අපි ඉංග්‍රීසි වලටත් කියනවනේ මේ විදිහට. එතකොට ඔයාගේ ලැන්ග්වේජ් ෆ්ලුවන්සි එක අපිට නොදැනීම අපිව පොලිෂ් කරනවා. ඒ ලෙවල්ස් ළමයින්ටත් මම ඒක තමයි කියන මුල්ම දේ. ඊළඟට එක්ස්ටර්නල් වලට ඉගෙන ගන්න නිසා ගොඩක් හොඳයි. අපිත් එක්ක එක්ස්ටර්නල් වලට සහ ඉන්ටර්නල් වලට හින්දි භාෂාව ඉගෙන ගන්න දරුවෝ ගොඩක් සම්බන්ධ වෙනවා. යාලා හැමෝගෙම කමෙන්ට්ස් උත් අපිට ගොඩක් හොඳයි. මේ වෙද්දි හින්දි භාෂාව ඉදිරියටම විශේෂ වේදී උපාධිය කරන දරුවොත් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මේ වෙද්දිත් සම්බන්ධ වෙනවා. එතකොට ඒ කියන්නේ සමහර දරුවෝ ඉන්නවා මේ කවදාවත් හින්දි ඉගෙනගෙන නැතුව යුනිවර්සිටි සිලෙක්ට් වෙලා හින්දි භාෂාව කරනවා. එතකොට ඒගොල්ලන්ට ගොඩක් වටිනවා මේ කෝස් එක මුලින් ඉඳන් ඉගෙනගෙන යන අයට. ඒ වගේම ක්වොලිෆිකේෂන් එකක් විදිහට ගොඩක් වටිනවා. හින්දි භාෂාව කතා කිරීමේදී අවශ්‍ය ග්‍රැමර් පාර්ට් එකට සහ හින්දි භාෂාවට තියෙන ආසාව නිසා ගොඩක් හොඳයි. ඒක දැනගත්ත එක සතුටක්. මොකද කතා කරනකොට ගොඩක් අය ඒ ග්‍රැමර් පාර්ට් එකට ફોකස් එක දෙන්නේ නැහැ.
දැන් මට ඇහිලා දිනවා ගොඩක් අය කතා කරද්දි मैं बात करूंगा කියන එක යාලා කියනවා मैं बात करेगा කියලා. දැන් ග්‍රැමර් පාර්ට් එකට අවධානය දීලා නැතුව එයා ඇහෙන එකක් තමයි ඒ කියන්නේ. එතකොට ඒ ග්‍රැමර් පාර්ට් එකට අවධානය දුන්නාම තමයි ඔයා හරිම එක ඒ වෙලාවේදී කියන්නේ නේ. හරිම දේ කියන්නේ නෑ. එතෙන්ට එන්නේ मैं बात करेगा නෙවෙයි. मैं बात करूंगा කියලා එන්නේ කියලා ඔයාලට තේරෙන්නේ ග්‍රැමර් ඉගෙන ගත්තාම. අන්න ඒක තමයි මම highly recommend කරන්නේ ග්‍රැමර් එක හින්දි ඉගෙන ගත යුතුයි. හින්දි ස්පෝකන් ඉගෙන ගන්නවා නම් ග්‍රැමර් අනිවාර්යෙන් ඔළුවේ තිබිය යුතුයි කියලා. ඊළඟට මගේ ජොබ් ෆීල්ඩ් එකට කිසිම සම්බන්ධයක් නැහැ. බට් පොඩි කාලේ ඉඳලා තිබුණ ආසාවක් මේ ගොඩක් හොඳයි. ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න එක මං ඩුලින්ගෝ try කරා. ගොඩක් හොඳයි. මාත් ඔයාලට highly recommend කරනවා ඩුලින්ගෝ. බට් ඒක මිස් වුණා බිසි නිසා. දැන් ඔයාලා හින්දි ඉගෙන ගත්තාම හින්දි ලියන්න කියවන්න පුළුවන් වෙනවනේ අපි කෝස් එකෙන්. එතකොට ඩුලින්ගෝ දිගටම try කරන්න. මොකද අපේ ෆස්ට් බැච් එකේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා දැන් අවුරුද්දකට වැඩි කාලයක් ඩුලින්ගෝ ඇප් එකේ ඉහළට ගිහිල්ලා රෑන්කින්ග්ස් දාන ළමයි ඉන්නවා. මොකද එයාලට ලැන්ග්වේජ් එක රෙකමන්ඩ් කරෙත් මම සහ ප්‍රැක්ටිස් කෙරෙව්වෙත් මම. ඒතකොට එයාලා ඉස්සරහටම ගිහිල්ලා ආයේ දැන් හරියට චැලෙන්ජස් දිනන ළමයි ඉන්නවා අපේ. ඒ වගේම ඒක මිස් වුණා බිසි නිසා දැන් ආයෙත් මේක දැක්කම ආසාවක් ආවා. ගොඩක් හොඳයි. ඒ හින්දා හින්දි ඉගෙන ගන්න හිතුණා. පොඩි කාලේ ඉඳලා හින්දි ෆිල්ම් පිස්සුවෙන් වගේ බලනවා. මට හරිම සතුටුයි හින්දි භාෂාවට ආදරය කරන අය අපිත් එක්ක එකතු වෙන එක. මේ මං ඇත්තටම ඒක බලාපොරොත්තු වෙනවා මං හැම වෙලේම. මොකද මම හින්දි භාෂාවට ආදරය කරන කෙනෙක්. ඒ නිසා මං කැමති හින්දි වලට ආදරය කරන අය අපිත් එක්ක එකතු වෙනවට. ඒ නිසා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අපි කෝස් එක ස්ටාර්ට් කරාම මුලින් ඉඳන් ඉගෙනගෙන යමු. හරිද? Because when I watch movies, I thought of learning so I can understand. Oh, ගොඩක් හොඳයි. ඒ කියන්නේ අපි මූවි එකක් බලනකොට ඒකේ සබ්ටයිටල් එකත් එක්ක බලනකොට ඒක අපිට තේරෙනවා නම් කොච්චර හොඳයිද නේ? එතකොට මම ඔයාලට මූවිස් බලන්න ඕන විදිය බැලිය යුතු දේවල් ඒව ඔයාලට මම රෙකමන්ඩ් කරනවා කෝස් එකට ජොයින් වෙන්නකෝ. එතකොට අපි කතා කරමු මේක නේ. ඉන්දියා ගියා ආස හිතුණා. ගොඩක් හොඳයි. ඉන්දියා ගියාම ඔයාලට අනිවාර්යෙන් හින්දියෙන් කතා කරන්න සිද්ධ වෙනවා නේද? සමහර ප්‍රාන්ත තියෙනවා ඒගොල්ලොන්ගේ මව් භාෂාව හින්දි නෙවෙයි. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ හැබැයි හින්දි කතා කරන ප්‍රාන්තවලට අනිවාර්යෙන් හින්දි ඕනේ. කැබින් ක්‍රූ යන්න ආස නිසා. මගේ ස්ටුඩන්ට්ස්ලා ගොඩාක් ඉන්නවා මේ වෙද්දී කැබින් ක්‍රූ යන්න ආස නිසා හින්දි ඉගෙන ගන්න අය. මම හදවතින්ම විශ් කරනවා ඔයාට ඒ හිණට යන්න පුළුවන් වෙන්න කියලා කල්පනා. කැබින් ක්‍රූ යන්න දැන් අනිවාර්ය සුදුසුකමක් වෙලා තියෙනවා හින්දි භාෂාව කතා කරන්න පුළුවන් වෙන එක නේද? විශේෂයෙන් මොකද්ද අරාබි රටවල් වලට නේද? ඒ නිසා අනිවාර්යෙන් ඔයාලට පුළුවන් වෙයි. මාරම ආටිස්ටික් ලැන්ග්වේජ් එකක්. my first degree is music north indian. ගොඩක් හොඳයි. really love hindi for further studying. අනිවාර්යෙන්ම එහෙනම් මං වගේ මුලින්ම මියුසික් වලට ආදරය කළා හින්දි ෆීල්ඩ් එකට එන්න ආදරෙන් ආරාධනා කරනවා. හින්දි සහ මියුසික් කියන්නේ ගලවන්න බෑ. ඒ දෙන්නගේ ආත්ම එකතු වෙලා තියෙන්නේ. අපිට ඒක ගලවන්න බෑ. මොකද මගේ ටීචින් ස්ටයිල් එකත් මම හින්දි මියුසික් දෙකම එකට කරන්නේ. මගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම මම හින්දි මියුසික් දෙකම එකට කරන්නේ. මට එකක් හින්දි වලට වඩා මියුසික් තෝරගන්න කිව්වොත් මට ඒක කරන්න බෑ. මියුසික් වලට වඩා හින්දි තෝරගන්න කිව්වොත් ඒක කරන්නත් බෑ. එතකොට දෙකම එකට තමයි යන්නේ. ඒ නිසා අපි දෙකම එකතු කරගෙන යමු ඉස්සරහට. Important export with Indian bias. ගොඩක් හොඳයි. පහඩ් ඒක නම් ඔයාට ගොඩක් වටිනවා අපේ කෝස් එක කරන එක. මොකද ඉන්දියන් බයස්ලත් එක්ක අනිවාර්යෙන් ගනුදෙනු කරන්න ඔයාට හොඳ හින්දි පුළුවන් වෙන්න ඕනේ. සහ ලියන්න කියවන්න පුළුවන් වෙන්න අවශ්‍යතාවය තියෙනවානේ. ඒ නිසා ගොඩක් හොඳයි. I plan to go Dubai. ගොඩක් හොඳයි. දුබායි යන අය, පිටරට යන අය, ඉන්දියානු සංචාර කරන අය, වෙනත් රටවල් වලට සංචාර කරන අය අපිත් එක්ක සහභාගී වෙනවා. ඒ නිසා ඔයාලට අනිවාර්යෙන් මේ කෝස් එක ගොඩක් හොඳයි. වචන ගලපලා අවශ්‍ය තැනට අදාළව කතා කරන්න. ඒත් එක්කම සුදුසුකම් ලැබපු සර්ටිෆිකේට් එකක් ගන්නත් පුළුවන් වෙනවා. ලැන්ග්වේජ් වලින් ආසම එක හින්දි නිසා. අනේ හරිම සතුටුයි මං වගේ කෙනෙක්. ලැන්ග්වේජස් වලින් ආසම එක කියන්නේ සිංහල භාෂාවට පස්සේ. සිංහල භාෂාව හරිම රසවත් භාෂාවක්. ඒත් එක්ක සිංහල වලට තරම්ම ආදරය කරන ලැන්ග්වේජ් එකක් විදියට හින්දිපත් වෙලා ඉවරයි දැන් අපිනේ. ඊට පස්සේ පොඩ්ඩක් chat එක නැති වෙලා ගියා. හරි. භාෂාවන් කිහිපයක් දැනගන්න හරි ආසයි. ඉන්දියා යන්න ආසයි භාෂාව දැනගෙන. ගොඩක් හොඳයි. ඉන්දියා යමු භාෂාව දැනගෙන. එතකොට තමයි කාටවත් ඔයාව රවට්ටන්න බැරි වෙන්නේ. අනිවාර්යෙන් භාෂාව දැනගෙන ඉන්දියාව යන්නම සිද්ධ වෙනවා. ගොඩක් ඔය ටුවරිසම් කරන අයට ඒක ගොඩක් වටිනවා. භාෂාවන් කිහිපයක් ඉගෙන ගන්න එක ඇත්තටම ගොඩක් හොඳයි. සහ ඔයාගේ මොළය
මේ ට්‍රේන් කරන්න එක හොඳ අවස්ථාවක්. මන් දැන් ජොයින් උනේ ක්ලාස් එක පටන්ගෙන ගොඩක් වෙලාවද. අනේ ඔව් ගයත්‍රිජී අපි පටන් ගත්තේ 8 o'clock අටට පටන් ගත්තේ අපි. රෙකෝඩින් එක ඔයාලට හම්බෙයි. ඔයාලට group link එකක් දාලා තිනවා අපේ WhatsApp group එකේ link එක පුළුවන් නම් ආපහු share කරන්න අපේ කවුරු හරි ඉන්නවා නම් coordinator කෙනෙක්. ඒ group එකට join වෙන්න recording එක එකට ඔයාලට හම්බෙයි. සමහර විට මේ Facebook live එකකිනුත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. හරි. නිතර ඉන්දියාවේ travel කරන නිසා අනිවාර්යෙන් හින්දි ඕනේ. නැත්තම් ඔයාලව ඉන්දියානු කට්ටිය කියන්නේ පොඩ්ඩක් විතර ඒගොල්ලෝ ටිකක් වෙනස් නේද අපිට වඩා. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලට හින්දි භාෂාව ඒගොල්ලන්ගේ භාෂාව දැනගෙන ඉන්න තරමට වටිනවා. ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරනවා නම්. ඒ නිසා එතකොට එයා හොස්ටස් කෙනෙක් වෙන්න ආස නිසා හින්දි ලැන්ග්වේජ් එකට ආස නිසා. ගොඩක් හොඳයි. එයා හොස්ටස්ලා කීප දෙනෙක් ඉන්නව නේද? එයා හොස්ටස්ලා හැමෝටම මම ඇත්තටම මමත් හරි ආසයි ඒ ජොබ් එකට. ඒ වුණාට මම දැනගන්නවා කාලයකට පස්සේ මගේ මේ ස්කිල් එක තියෙන ටීචින් පැත්තට කියලා. ඉතින් මම මේ පැත්තට ફોකස් කරනවා එඩියුකේටර් කෙනෙක් විදියට. ඉතින් ඔයාලගේ ස්කිල් එක මේ පැත්තට තියෙනවා කියලා ඔයා දන්නවා නම් ඔයාට අනිවාර්යෙන් ඒක කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් හින්දි ලැන්ග්වේජ් එක ඉස්සරහට හදාරගෙන යමු. හින්දි කියන්නේ කවදාවත් ඉගෙන ගත්තට පාඩුවක් වෙන්නේ නැති ලැන්ග්වේජ් එකක්. මේක මම කොහේ කොතනක වුණත් කියනවා. ඉගෙන ගත්තට පාඩුවක් වෙන්නේ නැති ලැන්ග්වේජ් එකක්. හරියටම ඉංග්ලිෂ් වගේ. හරි. එතකොට හින්දි හරියට මුලින් ඉඳන් ඉගෙන ගත්තොත් ඔයාට ස්ටෙප් බයි ස්ටෙප් යන්න පුළුවන්. ඔයාට වෙනත් ඔපචුනිටිස් වලට යන්න පුළුවන්. විශේෂයෙන් දැන් මෑත කාලීනව මට හම්බෙච්ච ඔපචුනිටිස් කිහිපයක් ගැන කතා කරොත් HR ෆීල්ඩ් එකට ඔයාට ජොයින් වෙන්න පුළුවන්. ඔයාට හින්දි පුළුවන් නම්. හැබැයි HR ක්වොලිෆිකේෂන් එකක් සමග ඔයාට හින්දි පුළුවන් නම් ඔයාට ගොඩක් අවස්ථා තියෙනවා HR පැත්තට යන්න. ඒ වගේම කස්ටමර් සර්විස් පැත්තේ ඉස්සරහටම යන්න ලොකු පොසිෂන්ස් වලට යන්න හින්දි භාෂාව හොඳට කතා කිරීමේ හැසිරවීමේ මොන කාට හරි ඉගෙනීමේ හැකියාව තියෙනවා නම් අනිවාර්යෙන් මේ පැත්තට යන්න පුළුවන්. ඉතින් මේක අපිට ඇත්තටම ඉවරයක් කරන්න බැරි ෆීල්ඩ් එකක්. ඒ කියන්නේ අපිට ටච් කරලා ඉවරයක් කරන්න බෑ. ඒ කියන්නේ මට පුළුවන් ආකාරයෙන් මම try කරනවා හින්දි භාෂාව පාවිච්චි කරන හැම ෆීල්ඩ් එකක්ම ටච් කරන්න. මේ වෙද්දි මගෙන් ඉගෙනගත්ත දරුවෝ මගේ යටතේ වැඩ කරනවා. එතකොට මම බලාපොරොත්තු වෙනවා ඔයාලා හැමෝමත් එකතු කරගෙන ඉස්සරහට ලොකු ගමනක් යන්න. එතකොට හැම වෙලේම හින්දි භාෂාව කියන්නේ අපිට නිකම් භාෂාවක් නෙවෙයි කියන එකයි මට ඔයාලට දෙන්න ඕනේ ලොකුම දේ. ඒක ඇත්තටම වටින භාෂාවක්. අපිට ඒක ඉන්දියාව නිසා ලැබුණ දැන් ඊයේ ඉන්දියාවේ නිදහස් දිනේ තිබුණා. එතකොට ඒ නිදහස් දිනේ දවසෙත් මම හදවතින්ම සතුටු වුණා මට ඉන්දියාව ඒ භාෂාව උගන්වන්නට ලබා දුන්න එක ගැන මම සතුටක් කියලා. හරි. එතකොට ඔයාලටත් ඒක තමයි මම කියන්නේ. ඒක ඇත්තටම ලස්සන භාෂාවක්, ගීතවත් භාෂාවක්. ඒ ලස්සන භාෂාව අපි තව ඉගෙන ගමු. මිස් මේකේ රෙකෝඩින් එක දෙනවද? ඔව් මේකේ රෙකෝඩින් එක ඔයාලට හම්බෙයි. I fell in love with Hindi language after watching Ye Un Dono Ki Bharat Hai serial. And really interested in learning Hindi language. Hindi language එක ඉගෙන ගන්නකොට ඔය වගේම ගොඩාක් සීරියස් බලන්න පුළුවන් වෙයි. විශේෂයෙන් ඉන්දියන් කල්චර් එක ගැන පොඩි අයිඩියා එකක් එයි. දැන් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ඔයාලට සුද්ධ හින්දි ප්‍රගුණ කරන්න ඕනේ නම් ඔයා ඉන්දියානු කතා බලන්න මේ දේව කතා බලන්න. what spoken හින්දි ප්‍රගුණ කරන්න ඕන නම් සාමාන්‍ය normal life එකේ කතන්දර බලන්න කතා බලන්න ඒ වගේත් සමහරුන්ගේ තියෙනවා එක එක ව්‍යවහාර වෙනස් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නම් කිහිපයක් ඒවා බලන්න පුළුවන් ඔයාලට හින්දි ලැන්ග්වේජ් එක සාමාන්‍ය භාවිතය අපි කතා කරන ව්‍යවහාරය ප්‍රගුණ කරගන්න හරි හරි එහෙනම් අපි අද ගොඩක් දේවල් කතා කරා ගොඩක් අය අඳුනගත්තා ඔයාලා හැමෝම අඳුනගත්ත එක ලොකු සතුටක් එහෙනම් අපි බදාදා වෙද්දී එහෙනම් හැමෝම සම්බන්ධ වෙමු බදාදා හවස 6 වෙද්දී ඔයාලගේ කෝස් එක ස්ටාර්ට් කරනවා මේ සතියේ බදාදා හවස 6. ඒකට දිගටම ඔයාලගේ කෝස් එක කන්ටිනියු වෙන්නේ බදාදා හවස 6ට. කෝස් එක මිස් වුණා කියලා දුක් වෙන්න එපා. හැම සෙෂන් එකකම ඔයාලට රෙකෝඩින්ග්ස් දෙනවා. රෙකෝඩින්ග්ස් එකක් හරි මිස් වුණොත් අනිවාර්යෙන්ම අපේ නිපුණි මිස් ඉන්නවා. නිපුණි මිස්ගේ නම්බර් එකට මැසේජ් එකක් හරි කෝල් එකක් ගන්න අනිවාර්යයෙන්ම. එතකොට මිස් ඔයාලව කන්ටැක්ට් කරගෙන මේ ඔයාලට වැඩි විස්තර ලබා දෙයි. හරි. එහෙනම් ඔව් ක්ලාස් එක පැය දෙකක් තියෙනවා. බදාදා හවස 6 ඉඳන් 8 වෙනකන් ඔයාලගේ ක්ලාස් එක තියෙනවා. ලෙක්චර් එක තියෙනවා. මොකද මට එක දිගට තවත් ඊට පස්සෙත් අපේ කැම්පස් එකේම ලෙක්චර්ස් තියෙනවා. ඉතින් බදාදා හවස 6 8 තමයි ඔයාලගේ ටයිම් එක. හරි? හරි. එතකොට එහෙනම් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා එන්න අපිත් එක්ක හින්දි ඉගෙන ගමු. හින්දි ලස්සන භාෂාවක් සින්දුත් එක්ක හින්දි ඉගෙන ගමු. අපි කතා කරමු ගොඩක් දේවල්. අපේ ක්ලාස් එකේදී නම් ඔයාලගේ මයික් මියුට් වෙන්නේ නැහැ.
ඔයාලට මයික් ඔන් කරලා ඕන වෙලාවක ප්‍රශ්න අහන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මම ඔයාලගේ ඕන ප්‍රශ්නයක් විසඳනවා. හරි? එහෙනම් අපි ලැන්ග්වේජ් එක තව ගොඩක් ඉගෙන ගමු. තව හින්දි භාෂාවට ආදරය කරමු. බදාදට හම්බෙමු. නමස්තේ. फिर मिलेंगे කියන්නේ නැවත හමු වෙමු. फिर मिलेंगे. शुभ रात. අද ඉගෙන ගත්ත එක शुभ रात. बहुत शुक्रिया නැත්නම් बहुत धन्यवाद කියන්නේ ස්තුතියි කියන එක. එක්කෙනෙක් දාලා තිනවා बहुत शुक्रिया जी කියලා. बहुत शुक्रिया. ඔයාලට total learning hours ගාන කීයද? learning hours කියන්නේ අපි sessions 16ක් තියෙන්නේ. sessions 16ක්. එතකොට hours 32ක්. धन्यवाद औ नमस्ते, शुभ रात, बहुत धन्यवाद आप सभी को. अगले दिन में हम जरूर मिलेंगे. और एक सवाल है. हाँ, बहुत धन्यवाद. नमस्ते, फिर मिलेंगे. बहुत शुक्रिया. ඉර අල්ලන්න ඕනනම් සඳ අල්ලන්න ඕනම ඕනනම් සමනලරේන වාගේ එන්නයි ගිල්ලිලා දලඹුවාගෙන් මිදුණු සමනල්ලු පියාඹන හැටි හරිම ලස්සනලු හාර පාර හනි පාර සිබ්බේ හොඳටම හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ කාලය දැන් ඉවරයි මේ ඔබේ වාරය සොයා ගන්න වෙලාවයි ඔබේ මාවත සොයා ගන්න පරාජයටම පරාජය දෙන්න ඇයි ඔබ පරදින්නේ පරාජය වූ දවස දැන් ඉවරයි මේ ඔබේ ලෝකය දිනා ගන්න
සඳ අල්ලන්න ඕනම ඕනනම් සමනල රේන වාගේ එන්නයි ගිල්ලිලා දොළඹුවාගෙන් මිදුණු සමනල්ලු පියාඹන හැටි හරිම ලස්සනලු හාර පාර හරි පාර සිබ්බේ